මේ වීඩියෝ එකේදී අපි බලමු අපි හදාන තියෙන Shopify store එකට කොහොමද notifications ගන්න, suppliers ලට කතා කරන්න, customers ලට කතා කරන්න පුළුවන් වෙන විදිහට professional email එකක් set up කරගන්න කියලා. ඉතින් මේකෙදී ඔයාගේ domain name එකට ඉස්සරහින් admin@example.com, info@example.com, orders@example.com වගේ emails අපිට set up කරන්න පුළුවන්. ඉතින් අපි screen එකට ගිහිල්ලා මේ දේවල් ටික කරගන්න විදිහ බලමු. ඉතින් අපි payments ගැන තිබ්බ වීඩියෝ එකේදී අපේ emails ඔක්කොම forward වෙන විදිහට හදාගත්තා. ඉතින් ඒක නිසා දැන් අපේ email එකට දාන mails ඔක්කොම අපේ Gmail එකට forward වෙලා එනවා. නමුත් මේකෙදී අපිට මේ තියෙන email එකෙන් අපිට අනිත් අතට response කරන්න බෑ customers ලට. ඒක නිසා අපිට ඕන වෙනවා මෙන්න මේ Soho Mail කියන email service එක. ඉතින් මේ Soho Mail කියන එකේදී ලංකාවේ ඉඳලා ගියොත් විතරයි ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ. නැත්නම් South Asian countries වල ඉඳලා ගියොත් විතරයි මේකේ free package එකට යන්න chance එක හම්බෙන්නේ. නැත්නම් අපිට මේකේ premium package එක විතරයි පෙන්වන්නේ. මේකේ Soho Mail කියන එකට ඇවිල්ලා මේ pricing කියන එකේ පහළටම ආවට පස්සේ මෙතන තියෙනවා forever free plan කියලා එකක්. ඉතින් මෙන්න මේකට අපි sign up වෙන්න ඕනේ. මේකට sign up වෙද්දී මේ විදිහට workplace.soho.com කියන එකට යනවා. මේකදී අපිට පුළුවන් අපේ name එක දෙන්න. මම මේ විදිහට චන්දිම කියලා දෙනවා. ඊට පස්සේ අපේ දැනට තියෙන email address එක දෙන්න පුළුවන්. ඒතර already එකට email එකක් නැහැ. මේ විදිහට අපිට free account එකක් හදාගන්න පුළුවන් Soho එකෙන්. ඊට පස්සේ මේ විදිහට verification code එක එනවා. මේ verification code එක අපිට මේ විදිහට Soho එකට දීලා Soho account එක උන් අපිට හදාගන්න පුළුවන්. add existing domain කියන එක දෙන්න. මේක දුන්නාට පස්සේ මට පුළුවන් මේ විදිහට domain name එක දෙන්න. nobrand.lk කියලා. ඊට පස්සේ මෙතන organization එක විදිහට මට no brand කියලා දෙන්න පුළුවන්. industry එක විදිහට මම මෙතෙන් දෙන්නම් art, architecture, design මෙන්න මේ විදිහට තියෙන industry එකක් දෙන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ විදිහට මේක add now කියන එක දෙන්න. එතන මේ විදිහට domain name එක Soho වලට add වෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් proceed to domain verification කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන අපිට අපේ Cloudflare එකට log වෙන්න වෙනවා. configure manually ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් අපේ මේ තියෙන records ටික copy කරලා දාන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් අපිට ලේසියෙන් මේක කරගන්න පුළුවන්. automatically login කියන එක click කරලා Cloudflare එකෙන් automatically log වෙලා ඒ records ටික Cloudflare එකටම දාන්න දෙන්න. හැබැයි මෙන්න මෙතනදී අපි අපේ email records ටික කලින් add කරපු නිසා මෙතෙන් ඇවිල්ලා මේ email sending එක disable කරලා දාන්න ඕනේ. මෙන්න මෙතෙන් ඇවිල්ලා ඊට පස්සේ මෙතෙන්දී delete and disable කියන එක දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ පුළුවන් අපිට දේවල් ටික configure automatically කියලා දීලා login with Cloudflare කියන එක දීලා දැන් අපිට පුළුවන් මෙතෙන්දී authorize කරන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් අපේ first email layer create කරන්න. මම මේ විදිහට chandimet@brand.lk කියන mail layer create කරනවා. ඒක තමයි ඒතර අපේ admin email එක වෙන්නේ. මෙතන අනිත් users ලා ටික මෙහෙම add කරන්න පුළුවන්. මට පුළුවන් මෙතෙන්දී orders ඒ දේවල් ටික ඔක්කොම දාන්න. නැත්නම් මේ email එක ඇතුලේ මට email alias create කරනවා කියලා අපිට create කරන්න පුළුවන්. එකම email එක ඇතුලේ orders, එතකොට supplies මේ ඔක්කොම ටික එකම mail එක ඇතුලේ දාලා තියන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතන proceed to setup කියලා තියෙනවා. මේකෙදි තියෙන්නේ proceed to DNS mapping කියන එකට ගිහිල්ලා අයසරයක් login කියන එක දෙනවා. ඒතර Cloudflare එකට ආයෙ log වෙනවා automatically. ඊට පස්සේ මේ record ටික ඔක්කොම authorize කරන්න තියෙන අයසරයක්. ඊට පස්සේ මේ විදිහට go to mobile මෙතන Soho එකේ mobile එක ගන්නත් පුළුවන් අපිට. ඊට පස්සේ මෙතන admin console කියලා තියෙනවා, inbox කියලා තියෙනවා. දැන් admin console කියන එකට එන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපිට මෙතනදී තව users ලා කීප දෙනෙක් add කරගන්න පුළුවන්. අපිට මේ විදිහට ඔක්කොම මේ විදිහට no brand කියලා දීලා ඊට පස්සේ මම මෙතනදී support කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකට username එකට password එක generate කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ tick එක අයින් කරනවා. ඊට පස්සේ මේ විදිහට add in කරගන්නවා. ඒතර ඕන දැන් අපිට අපේ email inbox එක තියෙනවා. එතකොට support inbox එක තියෙනවා. මේ දේවල් ටික ඔක්කොම තියෙනවා. දැන් අපිට පුළුවන් මේකෙන් mails යවන්න ඕන දෙයක් කරගන්න. මේ විදිහට අපිට mail.soho.com කියන එකට ඇවිල්ලා දැන් අපි මෙතෙන් send කරන ඕනේ මේ mail එක. අපේ Gmail එකට ඕන එකට යනවා. new email ගිහිල්ලා අපි මේ අපේ Gmail එකට test email එකක් යවුවොත් මේ විදිහට just hi කියලා වගේ දාලා send කරන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ refresh කරලා බලන්න පුළුවන් mails එනවද කියලා. සමහරක් වෙලාවට mails යන්නේ spam එකට. මොකද ඒකට හේතුව අපි test email කියලා දාපු නිසා. අපිට දැන් පුළුවන් අපේ Shopify store එකේ මෙතන search කරන notifications කියලා නැත්නම් email කියලා search කරන්නත් පුළුවන් මේ විදිහට. එතකොට send email කියන එක හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ මෙතන තියෙන info කියන එක මේක අපිට unverified තියෙන මේක verified කරගන්න පුළුවන්. මේකෙත් තියෙනවා authenticate automatically කියන එක click කරන්න මේ විදිහට. ඊට පස්සේ මේ ටිකත් මේ විදිහට authorize කරන්න ඕනේ. එතකොට තමයි Shopify එකකින් email delivery එක මේ විදිහට propagate වෙන්නේ. මේකේ propagating time එක සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනවා. ඊට පස්සේ මෙතන records ටික තියෙනවා. මේ ටික අපිට මේ විදිහට manually edit කරන්නත් පුළුවන් අවශ්‍ය නම්.
මේකේ info@nobrand කියන එක තමයි තියෙන්නේ. දැන්ට අපිට info එක නැති නිසා අපිට පුළුවන් මෙතනින් ADS mail එකක් විතර info එක create කරගන්න මේ විදිහට. users වලට ඇවිල්ලා මෙතන අපේ name එක උඩට ඇවිල්ලා email inbox එකේ mailbox settings වලට ඇවිල්ලා alias එකක් create කරන්න පුළුවන් මේ විදිහට. no brand කියලා දෙන්න. ඊට පස්සේ info කියලා දෙන්න. එතකොට info කියන එකට දැම්මත් චන්දිම කියන එකට දැම්මත් දෙකටම එන්නේ එකම mailbox එකට. දැන් අපි මෙතන මේක refresh කරලා බලුවොත් මේ විදිහට අපිට email එකක් send කරද්දී උනත් කාගෙන්ද send වෙන්නේ කියලා select කරන්න පුළුවන්. alias කියලා යට තියෙනවා primary කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් ආයෙසරයක් මේක recent verification email කියන එක දෙන්න. ඒකට ගොඩක් වෙලාවට මෙතන email එක receive වෙන්න ඕනේ. මෙතන email එක receive වුණා. දැන් අපිට පුළුවන් මේ email එක verify කරන්න මේ විදිහට. හරි. එතකොට ඔන්න අපේ send email එක verify වෙලා තියෙන්නේ. domain එක තාම propagating වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේකට ටිකක් වෙලා යනවා. එතකොට මෙතනදී additional email එකක් විතරත් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ customer notification send වෙන විදිහ, order notification send වෙන විදිහ, ඔය කියමු templates ඒ දේවල් කොහොමද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. මේවා අපිට ඕන edit code ගිහිල්ලා මේ templates එහෙම HTML වලින් edit කරන්න පුළුවන්. ඔයාලට Gemini හෝ ChatGPT දාගෙන මේක සම්පූර්ණයෙන් customize කරලා ගන්න පුළුවන් මේ තියෙන liquid templates. ඉතින් මේක හරි ලස්සනට ඒතර ඔයාලට ඕන විදිහට customize කරලා ගන්න පුළුවන්. ඔයාලගේ brand එකට ගැලපෙන විදිහට Shopify එකේ තියෙන email template එක පවා. මෙතන ඔක්කොම ටික customize කරන්න පුළුවන් ඒ වගේ. ඒ විදිහට තමයි මෙතන emails ගැන විස්තර ටික ඔයාලට තියෙන්නේ. customize කරලා වැඩ ටික කරගන්න. ඉතින් මේකේ additionally customize කරන්න ඕනේ නැහැ. මොකද ඒක ලොකු මහන්සියක් වෙන්න ඕන දෙයක්. default තියෙන එක සාමාන්‍ය use කරන්න පුළුවන් විදිහට use කරන්න පුළුවන් ඔයාලට. ඉතින් Shopify එකේ emails ගැන තියෙන්නේ ඔන්න ඔය දේවල් ටිකක් ඉගෙන ගන්න.